උතුම් ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ අපේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාත පාළියේ සඳහන් වන ජානුස්සෝනි කියන සූත්‍ර දේශනාව. ජානුස්සෝනි සූත්‍ර දේශනාව දීර්ඝ දේශනාවක්. මේ ශාසනයේ දානය කියලා කියන්නේ මහ විශාල පරිච්ඡේදයක්. ඒ දානය පිළිබඳව තවත් විශේෂ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කෙරෙන ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නවලට භාග්‍යතුන් වහන්සේ සපයපු පිළිතුරු අන්තර්ගත සූත්‍රයක් තමයි මේ ජානුස්සෝනි සූත්‍රය කියලා තියෙන්නේ. ජානුස්සෝනි බ්‍රාහ්මණයාගේ නමින්ම තමයි සූත්‍රයත් නම් කරලා තියෙන්නේ. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ විවේකීව වැඩ ඉන්න එක වෙලාවක මේ ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න කීපයක් ඇහුවා. දන් දීම පිළිබඳව. ඉතින් ඒ කරුණු පැහැදිලි කරමින් මේ දේශනාව කරනකොට භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරපු කරුණු වලට අනුව දන් දෙන්න ඕනේ කාටද? දන් දෙන්න ඕනේ කොතෙන්ටද? දන් දෙන්න ඕනේ කොහොමද? දෙන්න ඕනේ මොනවද? දෙන්න ඕනේ කොතෙන්ටද? කියන මේ ප්‍රශ්න වලට මුලින් පිළිතුරු සපයලා තියෙනවා. දෙන්නේ කාටද? දෙන්නේ කොහොමද? දෙන්නේ මොනවද? දෙන්නේ කොහාටද? ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනකොට දිය යුත්තේ කොතෙන්ටද? දිය යුත්තේ කොහොමද? මේ කරුණු අපේ පිළිතුන් ඕනතරම් ධර්මදේශනාවල් වලින් අහලා තියෙනවා. ඒ නිසා අපි බොහෝ කරුණු දන්නවා. නමුත් මේ සූත්‍රයේ මොනවද කියන්නේ කියලා අපි ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනි, අපේ ජීවිතවල දීමනාව ගැන අපි විවිධ තීරණ අරගන්නවා. දෙන්නේ කාටද? සමහර අය බලු කපුටන්ට දෙනවා. සමහර අය දුගී මගී යාචකාදීන්ට දෙනවා. තව සමහර අය ලෙඩ වෙච්ච අයටත් දෙනවා. තව සමහර අය දුගී දුප්පත් අයටත් දෙනවා. ඊට අමතරව අපි ওই වැඩිහිටි නිවාස වාගේ තැන්වලටත් දෙනවා. මේ වගේ නොයෙක් තැන්වලට අපි දන් දෙන්න තීරණය කරනවා. ඒ කොතෙන්ට දුන්නත් හොඳයි. සාදු සූත්‍රයේ වාගේ සූත්‍රවලත් ඒ වාගේ තවත් සූත්‍ර ගණනාවකත් මේ කරුණු පැහැදිලි කරනවා. කොතෙන්ට දුන්නත් දීමනාව හොඳයි. සඳහන් කරනවා ඒ දෙන තැන්වලට දුන්නහම අපිට ලැබෙන ආනිසංසය කොහොම වෙනවද? ඒක පැහැදිලි කරන්න තියෙන හොඳම තැන තමයි දක්ඛින විභංග සූත්‍රය. ඒ කොහොමද කියලා කිව්වොත් තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් කොහොම ආනිසංසයක් ලැබෙනවද කියලා දැන් මේ අය දන්නවා. අනාගත ජීවිත 100කට විපාක ලැබෙනවා. දුස්සීල මිනිහෙකුට දුන්නොත් අනාගත ජීවිත 1000කට විපාක ලැබෙනවා. පෘථග්ජන සීලවන්තයෙකුට දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයකට විපාක ලැබෙනවා. අහසින් යන 이르දිමත් තවුසෙකුට දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයකට විපාක ලැබෙනවා.
තෙරුවන් සරණ ගියපු කෙනෙකුට දුන්නොත් අනාගත ජීවිත අසංකේයයකට විපාක ලැබෙනවා. එතනින් එහාට සඳහන් කළා සෝවාන් වහන්සේට දුන්නොත් කොහොමද? සකදාගාමි මගට පිළිපන් උත්තමයෙකුට දුන්නොත් කොහොමද? සකදාගාමීන් වහන්සේ නමකට දුන්නොත් කොහොමද? මේ විදිහට ලෞතුරා බුදුරජාණන් වහන්සේට දන් දෙන තැනට එනකන් කරුණු කාරණා දිගින් දිගට පැහැදිලි කරලා තියෙනවා. එන්නතුනේ මේ අයගේ සිල්වත්කම් සහ දුසිල්වත්කම් වලට අනුව තමයි මේ ආනිසංසවල වෙනස්කම් සිද්ධ වෙලා තියෙන්නේ. උසස් පහක් බව තීරණය වෙලා තියෙන්නේ ඔවුන්ගේ සිල්වත් බව සහ දුසිල්වත් බවට අනුව. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව මහා සංඝරත්නයට දන් දෙනවා නම් ඒක කොයිතරම් මහත්ඵලද මහානිසංසද? මහා සංඝයාට දන් දෙන එකත් මහත්ඵලයි. බුද්ධ ප්‍රමුඛව කියලා කිව්වොත් ඒක තවත් විශේෂයි. මොකද මේ දානෙට එතකොට භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නවා. එතකොට සිල්වතුන්ට ගුණවතුන්ට දෙනකොට මහත්ඵලයි කියලා සඳහන් කරාම මේ කාරණාව පැහැදිලි කරන්න වටිනවා මේ අපේ පේතවත්තු පාළියේ. එක පේතවත්තුවක් තියෙනවා චුල්ලසෙට්ටි කියලා. චුල්ලසෙට්ටි කියලා කියන්නේ බරණස ජීවත් වෙච්ච ඊටාම ඉසුරුමත් සිටුවරයෙක්. බොහෝම ඉසුරුමත් නමුත් හරි ලෝභී පුද්ගලයෙක්. හරිම මසුරුයි. ඉතින් මසුරුකමේ ආදීනවේ තමයි බොහෝ වෙලාවට මරණින් පස්සේ പ്രേත ලෝකවල උපදිනවා. චුල්ලසෙට්ටිට හොඳට ධනෙ තිබුණා. චුල්ලසෙට්ටිට එකම එක දුවක් හිටියා. චුල්ලසෙට්ටිගේ ජීවිතයේ අවසන් කාලේ තමන්ගේ දුව අන්ධකවින්ද කියන රටට විවාහ කරලා දුන්නා. තවත් කාලයක් යෑමෙන් චුල්ලසෙට්ටි මැරිලා ගියා. චුල්ලසෙට්ටි මැරිලා කොහෙද උපදින්නේ? චුල්ලසෙට්ටි උපදින්නේ പ്രേත ලෝකේ. දැන් චුල්ලසෙට්ටි මැරිලා කාලයක් ගිහිල්ලා. චුල්ලසෙට්ටිගේ දුවගේ නම අනුලා. අනුලා එක දවසක් කල්පනා කරනවා මගේ මුත්තත් මැරිලා මිත්තනියත් මැරිලා මගේ සීයත් මැරිලා මගේ ආච්චිත් මැරිලා මගේ අම්මත් මැරිලා මගේ තාත්තත් මැරිලා මගේ පවුලේ හුඟක් දෙනෙක් දැන් මරණයටපත් වෙලා මේ සියලු දෙනාටම පරලොවින් සංග්‍රහයක් කරන්න පින් අනුමෝදන් කරන්න මං දානයක් දෙන්න ඕනේ කියලා අනුලා කල්පනා කළා. හැබැයි දානයක් දෙන්න ඕනේ කියලා අනුලා හිතනකොටම චුල්ලසෙට්ටි දන්නවා මගේ දුව අපිට පින් දෙන්න පින්කමක් කරනවා කියලා. දැන් ඔන්න කාරණාවක් කියවෙනවා. අපේ ඥාතීන් සිහිපත් කරලා අපි පින් දෙන්න ලෑස්ති වෙනකොට ඒගොල්ලෝ අපෙන් පින් බලාපොරොත්තු තැනක ඉපදිලා ඉන්නවනම් අපි පින්කමක් කරන්න ලෑස්ති වෙනකොටම ඒගොල්ලෝ දන්නවා. ඒ කොහොමද දැනගන්නේ? පින් ගන්න බලාපොරොත්තු වෙන අයට තියෙනවා කර්මජ දිවසක්. මොකටද මේ දිවස තියෙන්නේ? ඒ දිවස තියෙන්නෙම පින්නතනේ තමන්ගේ ඥාතීන් ඉන්න තැන බලා ගන්න. ඒක පහළ වෙනකොටම ලැබෙන කර්මජ දිවසක්. මොකද ඥාතීන් අර පින් දෙන්න වෙන කෙනෙක් නැහැනේ. එතකොට උන් දැන් අපි දැනගන්න ඕනේ අපේ අය පින් ගන්න බලාපොරොත්තු වෙනවා නම් නිතර අපි දිහා බලනවා කියලා. ඒ නිසා විශේෂ පින්කම්ම නෙමෙයි අපි කරන සුළු පින්කමක් අවසානයේ නමුත් ඒගොල්ලෝ සිහිපත් කරලා පින් අනුමෝදන් කරන එකත් වටිනවා. මේ කාලේ අජාසත්ත මහරජු පීතෘ ඝාතක කර්මය කරලා නම් තමන් අතින් වුණ වරදට
දැන් රජුරු හොඳටම පසුතැවෙනවා. රජුරවන්ට රැට නිින්ද යන්නේ නැහැ. යන්තම් හැපිය වුණොත් භයානක හීන පේනවා. එන්න රජුරු නිදන්න බයයි. නිින්ද යන්නේත් නැහැ. ඉඳලාම නිින්ද ගියොත් හීන පෙන්නලා හැරෙනවා. ඒ නිසා රජුරු රැට නිදාගන්නේ අවදියෙන්ම තමයි ඉන්නේ. රජුරු සඳලු තලයට වෙලා සක්මන් කර කර ඉන්න වෙලාවක රජුරු දකින්න ප්‍රේතෙක් යනවා. හැබැයි රජුරු දන්නේ නැහැ ප්‍රේතෙක් කියලා. රජුරු හිතාගෙන ඉන්නේ රෝක්ෂ ප්‍රතිපදාවක් අනුගමනය කරන ශ්‍රමණෙක් කියලා. ප්‍රේතයෝ බොහෝම දුර්වර්ණයි. ප්‍රේතයෝ කොහොමත් නිර්වතින් ඉන්නේ. ඒ වගේම ඊටාම කෘෂ වෙච්ච ශරීරෙනේ තියෙන්නේ. ආහාරත් නැහැ, පාන වර්ගත් නැහැ. කෑම බීම දෙකම බොහෝම හිගයි. ඒ නිසා ඊටාම දුර්වලයි. හැබැයි වස්ත්‍ර අඳින්නේ නැතුව ආහාර බොහෝසේ වර්ජනය කරමින් රෝක්ෂ ප්‍රතිපදාවල් අනුගමනය කරපු ශ්‍රමණවරුත් හිටියා. රජු හිතන්නේ එහෙම ශ්‍රමණෙක් තමයි මේ යන්නේ කියලා. ඒ නිසා රජු අහනවා ස්වාමීනි මේ මහරෑ පාන්දරම කොහෙද යන්නේ කියලා. එතකොට චුල්ලසෙට්ටි අතර වෙලා කියනවා මහරජය මම ශ්‍රමණෙක් නෙමෙයි. මම එක්තරා ප්‍රේතෙක්. මොනව කරලාද ප්‍රේත ලෝකෙට ආවේ කියලා ඇහුවා. මහරජතුමනි සියල්ලෙන් සපිරුණ බරණැස මම ඊටාම ඉසුරුමත් සිටුවරයෙක්. ඒ කාලේ මට කිව්වේ චුල්ලසෙට්ටි කියලා. මට කොච්චර ධනෙ තිබුණත් මං හරියට මසුරු විදිහට ජීවත් වුණ කෙනෙක්. ඒ මසුරුකමේ ආදීනවය මාව ප්‍රේතෙක් බවට පත් කළා. තමන් තුල උපදින තණ්හාව තමන්ටම නරක කරනවා. ආනන්ද සිටුවරයට තුනේ ඒකම තමයි. අපුත්තක සිටුවරයට තුනේ ඒකම තමයි. අද තණ්හාවෙන් පරිස්සම් කරන හිතම මතු දවසක තමන්ට නපුරටම හිටිනවා. මේ ප්‍රේතයා කියනවා මම ලෝභ නිසා ප්‍රේත ලෝකෙට ආවා. හැබැයි මට හිටිය දුවක්. මම මැරෙන්න කලින් දුව අන්තකවින්ද රටට විවාහ කරලා දුන්නා. මගේ දුව පහුගිය දවසක කල්පනා කළා මම ඇතුළු මිය ගිය අයට පින් දෙන්න. දැන් දුව හෙට තමයි අපිට පින් දෙන්නේ. මම දැන් එහෙ යන්නයි යන්නේ බඩකට පුරා අනුභව කරන්න. පින් ගන්න යනවා කියන එක වෙන්නේ මේ කියන්නේ. ඒ විතරක් නෙමෙයි රජුරවන්ට කියනවා මහරජතුමනි. මනුස්ස ලෝකේ ඉන්න කාලේ මසුරුකම් කරපු හුඟක් අය പ്രേත ලෝකේ ඉන්නවා. මගෙත් එක එහෙම ගොඩක් අය ඉන්නවා කියලා කියනවා. රජු මේ වෙලාවේ කියනවා හොඳයි එහෙනම් යන්න. දුවගෙන් පින් අනුමෝදන් වෙන්න. මදි වුණොත් නොලැබුණොත් යන ගමන් මට කතා කරලා යන්න කියලා. පින් ලැබුණත් නැතත් මට කතා කරන්න කියලා කියනවා. ඊට චොලසෙට්ටි පිටත් වෙලා යනවා. ඊළ දැන් දුවගේ ගෙදර පින්කම සිද්ධ වෙන වෙලාව දිහා බලාගෙන ඉන්නවා. හැබැයි හරිම සතුටින් තමයි ඉන්නේ. මහා සංඝරත්නයේ වැඩමවල දන් දෙයි කියලා. නම් ගෙදරට දානෙට එන්නේ බ්‍රාහ්මණවරු. බ්‍රාහ්මණවරු එනවා දකින්නකොටම චුල්ලසෙට්ටි දන්නවා දානය මහත්ඵල කරන්න තරම් ශක්තිය තියෙන කවුරුවත්ම මෙතන නැහැ. දැන් බලන්නකො අපිට නොදැනෙන දෙයක් ඒගොල්ලෝ දකින්නවා. දානය මහත්ඵල කරන්න පුළුවන් කවුරුවත්ම මෙතන නැහැ. මොවුන්ට දන් දීලා මට මේ දුකෙන් මිදෙන්න පින් හම්බෙන්නේ නැහැ. බොහොම කනගාටුවෙන් ආපහු හැරිලා යනවා. යනකොට රජුරෝ තාමත් සඳුළු තලයේ ඉන්නවා. රජුරෝ දැකලා නතර වුණාට පස්සේ රජුරෝ අහනවා දැන් කොහොමද
පින් හම්බුණාද කියලා. චුල්ලසෙට්ටි බිමට බර වුණ මූණෙන් යුතුව කියනවා නෑ මහරජා. මං ගියේ සංඝරත්නයට දන් දෙයි කියලා. නමුත් බ්‍රාහ්මණවරු තමයි දානෙට ආවේ. දකින්නකොටම මං දන්නවා දක්ෂිනාව මහත්ඵල කරන්න පුළුවන් කවුරුත් එතන නෑ කියලා. මං ආපහු ආව කියලා කිව්වා. රජුරු අහනවා එහෙනම් මං පින් දෙන්න. කාට දන් දීලා පින් දුන්නොත්ද නුඹට පින් ලැබෙන්නේ? කාටද දෙන්න ඕනේ මට කියන්න. මං එතෙන්ට දෙන්නම් කියලා. චුල්ලසෙට්ටි කියනවා මහරජතුමනි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීලා පින් දෙනවට තමයි මං කැමති කියලා. එහෙම කියනකොටම රජුගේ සඳලු තලෙන් බැස්සා. බැලලා ඉක්මනට රජුරෝ ගියා වේළුවනාරාමයට. ගිහලා බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න කලින් කතා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරනසේක්වා. මං අද දානයක් දෙනවා. ඒක පිළිගන්න කියලා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට රජුරෝ දන් දීලා අවසානයේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි හිමිදිරියේම මුණ ගැහුණ චුල්ලසෙට්ටි කියලා ප්‍රේතයෙකුට පින් දෙන්නයි මම මේ දානි දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රේතයාට පින් අනුමෝදන් කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ පින් දුන්නාම ප්‍රේතාත්මෙන් අත මිදෙනවා. ඒතර කාටද දෙන්න ඕනේ? කොතෙන්ටද දෙන්න ඕනේ? කාට දුන්නාම මහත්ඵල වෙනවද? අමනුෂ්‍යෝ ඉල්ලීම් කරලා තියෙන්නේ ශාසනය පරාමර්ශණය කරගෙන දන් දීලා පින් දෙන්න කියලා. ඉතින් ඒ නිසා කෙනෙකුගේ මේ සිල්වත්කම් දුසිල්වත්කම් වලට අනුව අපි දෙන දානයාගේ මහත්ඵල බව තීරණය වෙනවා. ඒකනේ දක්ෂින විභංග සූත්‍රයේ තිරිසන් සතාගේ ඉඳලා මේ අපූර්ව පෙළ ගැස්මක් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ඒතර අපි දැනගන්න ඕනේ මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න නම් කාටද දෙන්න ඕනේ? එහෙනම් සූත්‍රයේ මුලින්ම අහලා තියෙන ප්‍රශ්නේ කාටද දෙන්න ඕනේ? දැන් මේ ප්‍රශ්නෙට උත්තර තමයි අපිට මේ හම්බෙන්නේ. පින්නතේ දානයක් දීලා අපි සමහර වෙලාවට දහවල් අපේ ගෙදරට ඇවිල්ලා ඉන්න සියලු දෙනාටමත් ආහාර පාන සපයනවා. හැබැයි එතන හොඳට ඇඳගත්ත හොඳ යාන වාහන වලින් ආපු බොහෝ දෙනා ඉන්නවා. ඒ සියලු දෙනාටම අපි බොහොම උසස් විදිහට සංග්‍රහ කරනවා. හොඳට ඇඳගෙන හිටියට හොඳ ගෙවල් වල ඉඳලා ආවට හොඳ යාන වාහන වලින් ආවට සිල් තියනවද කියලා අපි දන්නවද? බොහෝ දිනකට තිසරණවත් නැහැ. නමුත් අද බොහොම හොඳට ඉන්නවා. අද හොඳට ඉන්නේ මොකක් නිසාද? පෙර කරපු පින් නිසා. මේ ජීවිතේ කරපු පින් නිසාද? නෑ පින්නතුනි, පෙර කරපු පින් නිසා. අපේ පින්නතුන් මේ ලස්සනට ඉන්නේ මොනව නිසාද? පෙර පින් නිසා. පෙර පින් තියෙන බව ඊටාම උසස් කාරණාවක්. ඒ බව භාග්‍යතුන් වහන්සේ මොන සූත්‍රයෙන්ද දේශනා කළේ? මහා මංගල සූත්‍රයෙන්. කොහොමද කියන්නේ තියෙන්නේ? පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තම. පෙර කරන ලද පින් ඇති බව උතුම් මංගල කාරණාවක් කියලා දේශනා කළා. මංගල කාරණාවක්ම නෙන්න වෙන්නේ. පෙර පින් තිබුණේ නැත්නම් අපි මෙහෙම ඉන්නේ නෙමෙයිනේ. බණ අහන්න හිතක් පහළ වුණේ පෙර පින් තියෙන නිසා. අනුන්ට අතපාන්න නැතුව ජීවත් වෙන්නේ පෙර පින් තියෙන නිසා. සාමාන්‍ය නිරෝගී ජීවිත ගත කරන්නේ පෙර පින් තියෙන නිසා. මේ ජීවිතේ හැම දෙයක්ම තීරණය වෙන්නේ පෙර කරන ලද කුසලයේ මත.
නමුත් පෙර කරපු පින් තියෙනවා. ඒ පින බොහොම උසස් නිසා අද හොඳ ගෙවල් වල ජීවත් වෙනවා. හොඳ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්නවා. හොඳ ආභරණ පැළඳගෙන ඉන්නවා. සුව පහසු යාන වාහන වල ගමන් බිමන් යනවා. හොඳට අනුභව කරනවා. මේකක්වත් අද කරපුවා නෙමෙයි. එහෙම කර ඒ පෙරපින බව නොදැන මේ ජීවිතේ නැවත පින් රැස් කරන්න උනන්දු වෙන අය බොහොම අඩුයි. ඒ නිසා අපි දකින්න, අපි සත්කාර කරන, අපි සංග්‍රහ කරන, අපි ගරු කරන උසස් පැලැන්තිය කියලා හිතන ඒ හැමෝම මේ ජීවිතේ කොයි මට්ටමක ඉන්නවද කියලා අපි හරියටම දන්නේ නැහැ. සමහර අය දුස්සීල වෙන්න පුළුවන්. සමහර අය පෘතජන සීලවන්ත වෙන්න පුළුවන්. කලාතුරකින් තිසරණ තියෙන කෙනෙක් හම්බෙන්න පුළුවන්. අපි ගාව මිත්‍යා දෘෂ්ටි ගොඩක් තියෙනවා. ඒ කරුණුත් මේ සූත්‍රේ කතා කරලා තියෙනවා. අපි බලමු ඉස්සරහට යනකොට ඒ මොන වගේ කරුණුද කියලා. ඉතින් ඒ නිසා අපි ඒ කාට දුන්නත් අපිට ලැබෙන්නේ ඊටාම කුඩා ආනිසංසයක්. සුළු ආනිසංසයක් තමයි ලැබෙන්නේ. මොකද ඒගේ සිල්වත් බවට අනුවයි මට ලැබෙන ලාභයේ තීරණය වෙන්නේ. ඉන්නතනි මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් මහත්ඵල මහානිසංස බව අරමුණු කරලා පින්කම් කරගන්නවා නම් කරුණු දැනගෙන පින් කරන්න කියලා. නමුත් වෙනතනි අහසින් යන ඍෂිවරු අද අපට දන් දෙන්න මුණ ගැහෙන එකක් නෑ. මේ කාලේ කොහොමත් 이르දිමත් ඍෂිවරු මුණ ගැහෙන්නේ අපිට. ඉතින් ඒ නිසා අනාගත ජීවිත කෝටි ලක්ෂයකට විපාක දෙන පින්කමක් කරගන්න ඒ විදිහට අවසර නැහැ. තිසරණ තියන අය සමාජයේ යම් ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අපිට පේන්නේ නැහැනේ. හඳුන ගන්නත් බැහැනේ. සියලු දෙනාට දන් දෙන අතරේ තිසරණ තියෙන කෙනෙකුට දන් දෙවෙන්න පුළුවන්. නිකන් හිතන්නකෝ අපි දන්සලක් දෙනවා කියලා. 1000ක් විතර සම්බන්ධ වෙයි. ඊටත් වැඩි වෙයි. ඒ පිරිසෙන් අපි දන්නේ නැහැනේ තිසරණ තියෙන කී දෙනෙක් ආවද කියලා. නමුත් තිසරණ තියෙන එක්කෙනෙක් අපින් ආහාර වේල කරන් ගියොත් යටත් පිරිසෙන් අනාගත ජීවිතය අසංකේයයකට ලාභයි. පින කියලා කියන්නේ මහ පුදුමාකාර ආයෝජනයක් පින්නත. හැබැයි ඒක හුඟක් දෙනා තේරුම් අරගෙන නැහැ. අසංකේයයක් කියන්නේ අනාගත ජීවිතේ 1.140ක පද දෙනවා. ලක්ෂ වලින් කතා කළොත් ලක්ෂ 135ක් පද දෙනවා. තිසරණ තියෙන කෙනෙකුට කැම වේලක් දුන්නොත්. එහෙනම් පින්කම මහත්ඵල වෙන්නේ මහානිසංස වෙන්නේ අසරණකම වැඩි වුණ තරමට නෙමෙයි සිල්වත්කම ගුණවත්කම වැඩි වුණ තරමට. ඔබ මේව සඳහන් කළේ සමාජය හරියට වැරදි මතකතර තියෙනවා. කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් චෛත්‍යයක් හදනවා. තව කෙනෙක් මහත් වූ ශ්‍රද්ධාවෙන් බුදු කුටියක් හදනවා. තවත් කෙනෙක් මහත් ශ්‍රද්ධාවෙන් විශාල ධනයක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් තැනක ලොකු පින්කමක් කරනවා. හැමෝටම ඒවා දරාගෙන ඉන්න පුළුවන්ද පින්නතුනි? හුඟක් අයට ඒවා දරන්න බෑ. මේ සේනාසනයේ කේන්ද්‍ර කරගෙනත් මේ පින්නතුනුත් සම්බන්ධ කරගෙන අපේ ලොකු ස්වාමීන් වහන්සේ මොනතරම් පින්කම් කරනවද? නමුත් බොහොම ලබන අවුරුද්දේ අනුරාධපුර රුවන්වැලි මහසෑය රජාණන් වහන්සේ ආරමුණු කරගෙන අගෝස්තු මාසේ 14 සහ 15 කියන දවස්වල තවත් සුවිශේෂී පින්කම් මාලාවක් සංවිධානය කළා.
සංවිධානය කරමින් ඉන්නවා. පහුගිය කාලේ කතරගම කිරිවෙහෙර සෑරජානන් වහන්සේ ළඟ තවත් සුවිශේෂී පින්කමක් කළා. ඉතින් මේ වාගේ විවිධාකාර පින්කම් මේ පින්බිමේ සංවිධානය වෙනවා වගේම තව නොඑක් තැන්වල නොඑක් දෙනා පින් කරනවා. බොහෝ දෙනාට අනුමෝදන් වෙන්න කියලා හිතාගෙන සමහර අය අන්තර්ජාල මාධ්‍යයේ කරපු පින්කම් පළ කරනවා. ශ්‍රද්ධාවන්තයින්ට අනුමෝදන් වෙන්න. නමුත් බොහෝ දෙනා තමන්ගේ අදහස් දක්වනකොට චෝදනා කරනවා. ඔව්ව නෙමෙයි කරන්න ඕනේ. කයම නැති කී දෙනෙක් මේ රටේ ඉන්නවද? ඉගෙන ගන්න නැති කී දෙනෙක් මේ රටේ ඉන්නවද? පාසල් නැති ගම් කොච්චර තියෙනවද? පහසුකම් අඩු අය කොච්චර ඉන්නවද? ඒ අයට සැලකුවොත්, ඒ අයට කැම දුන්නොත්, ඒ අයට පොත්පත් දුන්නොත්, ඒ අයට බේතේ දුන්නොත් නරකද මෙච්චර විනාශ කරනවට වඩා? දැන් බුද්ධ පූජාවක් කරාම කොච්චර බණිනවද? කොච්චර ආහාර මොකටද නාස්ති කරන්නේ? ආහාර දෙන්න කොච්චරයි ඉන්නවද කියලා. නමුත් කොතනවත් කියලා තියනවාද පින්නතුනි ඒ අයට දෙන්න එපා කියලා? දෙන්න එපා කියලා කොතනවත් කියලා නැහැ. නමුත් හැමෝම බලාපොරොත්තු වෙන්නේ පොඩි ලාභයක් නෙමෙයි ලොකු ලාභයක් නෙමෙයි. ඒක නිසා මට මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙන්නේ කොතෙන්ද දුන්නොත් කියන කාරණාව හඳුනාගෙන හැමෝම කැමති මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න. එහෙම අදහසක් තියෙනවා නම් දන් දෙන්න ඕනේ කොතෙන්ද කියන කාරණාව තමයි ඒ පැහැදිලි කරන්නේ. නැති බැරි අයට දුගී මගී යාචකාදීන්ට උදව් කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවා අපි කරන්න ඕනේ යුතුයකමක්. නමුත් මහ ලාභයක් බලාපොරොත්තු නම් සිල්වතුන්ට ගුණවතුන්ට උපස්ථාන කරලා තමයි ඒ ලාභය ලබන්න පුළුවන් වෙන්නේ. එයින් භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන පූජාව සියලු දෙනා උදෙසා කරන පින්කම් අභිභවනය කරලා ඊටාම ඉහළ මට්ටමකින් තමයි ඒ ආනිසංසය තීරණය වෙන්නේ. ඒ නිසා කොතෙන්ද දෙන්න ඕනේ කියන කාරණාව අපි එතකොට ඒකෙන් තීරණය කරන්න ඕනේ. එතකොට ඊළඟට පින්නතුනි මෙතන මම මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ තියෙන කොටසක් එකතු කරගන්නවා. මේ කොටස තියෙන්නේ ජානුස්සෝනි සූත්‍රයේ නෙමෙයි මහා පරිනිර්වාණ සූත්‍රයේ. හැබැයි මේ කොටස මම මෙතෙන්ට එකතු කරන්නේ ජානුස්සෝනි සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණාවත් සම්බන්ධයෙන් ඔබ පැටලිලි සහගත බවක් ඇති කරගනී කියලා. ඒ පැටලිලි සහගත බව නැති කරගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යස්මින් පදේශේ කප්පේති වාසං පණ්ඩිත ජාතියෝ. යම් ප්‍රදේශයක වාසය කරනවා නම් නුවණ ඇති පුද්ගලයෝ සීලවන්තේත බෝජිත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ. ඊටාම හොඳ තිදොර සංවර කරගත්ත සීලවන්තයන්ව වළඳවලා යා තත්ත දේවතා ආසුන් තාසං දක්කිත මාදිසු තාසං දක්කින මාදිසු. යම් එහි දෙවියෝ ඉන්නවනම් ඔවුන්ට පින් පමුණුවනවා. මතකද කාරණාව? යම් ප්‍රදේශයක ජීවත් වෙනවා නම් පඬිතු පුද්ගලයෝ ඊටාම හොඳ තිදොර සංවර කරගත්ත සීලවන්ත උතුමන් වළඳවලා යම් එහි දෙවියෝ ඉන්නවා නම් ඔවුන්ට පින් පමුණුවනවා. අපි පින්කම් කරලා දෙවියන්ට පින් දෙනවා කියලායි මේ කියන්නේ. ඊළඟට සඳහන් කළා තා පූජිතා පූජයන්තු මානිතා මානයන්තිනම්. ඒ දෙවියන්ට පින් දෙන නිසා නැවත නැවත පූජා කරනවා. දෙවියෝ විසින් මිනිස්සුන්ට පින් දෙනවා කියලා කියන්නේ. අපි දෙවියන්ට පින් දෙනකොට දෙවියෝ අපිටත් උපකාර කරනවා. දෙවියෝ ඉල්ලන්නේ මොනවද අපි පින්නතුනි? ඉල්ලනවද මොකවත්? දෙවියෝ අපි මොකුත් ඉල්ලන්නේ නැහැ.
හැබැයි බලාපොරොත්තු වෙනවා. මොනවද බලාපොරොත්තු වෙන්නේ? වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපින් බලාපොරොත්තු වෙන්නේ පින් විතරමයි. ඒත් අපි පින් දෙනකොට දෙවියෝ නිතරම අපිට උපකාර කරනවා කියලා දන්නවා. තමන්ට පින් අනුමෝදන් කරන අයට දෙවියෝ හරියට උපකාර කරනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒ උපකාර අපට ලැබෙන්නේ කොහොමද කියලා. සඳහන් කළා තතෝනං අනුකම්පන්ති මාතා පුත්තංග ඕරසං. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට ඒ දෙවියෝ අපට අනුකම්පා කරනවා කියලා සඳහන් කරනවා. අම්මා හරියට තමන්ගේ පුතාට බලනවා වගේ. අම්මට දරුවන්ට බලන්න කාලයක් තියනවාද? දරුවෙකුට කරදරයක් වෙලා කියලා කියහම අම්මට රෑද, දවල්ද, අවුවේද, බැස්සේද, නිදිමතද, බඩගිනිද ඒකක්වත් අම්මට වටින්නේ නැහැ. දරුවට කරදරයක් වෙලා කියලා කිව්වොත් අම්මා වහාම ප්‍රමුඛ ස්ථානය දෙන්නේ කාරණාවට. අන්න ඒ වගේ තමයි අපි දෙවියන්ට පින් දෙනකොට ඒ දෙවිවරු අපිට කරදරයක් වෙනකොට අපිට බලන්නේ අම්මා දරුවට බලනවා වගේ කියලා තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ගෝරසං කියලා දේශනා කළා. එච්චරට අපිට අනුකම්පා කරනවා. දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලබනවා නම් යම් පුජ්‍යලෙක් හැම කල්හිම ඔහු හොඳ දේවල්ම දකිනවා. මොකද හැමතැනම ඔහුට දෙවියන්ගේ සහයෝගය ලැබෙනවා. අපි කරන හොඳ හැම වැඩක් ළඟම දෙවියන්ගේ සහයෝගය අපිට ලැබෙනවා. ඒ නිසා දෙවියන්ට පින් දෙන අය හැම කල්හිම යහපතම දකිනවා කියලා සඳහන් කළා. මෙතනින් පින්නතුනි පෙන්නනවා දෙවියන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ මොන විදිහටද කියලා. දැන් මම සඳහන් කළා අපි සම්මාදිට්ඨිකයි කියලා සමහර වෙලාවට හිතාගෙන හිටියට දෙවියන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙනකොට අපි මොනවද කරන්නේ? අපි කරන්නේ බාරයක් ගැට ගන්න එක. නමුත් අපි බාරයක් ගැට ගහලා උපකාරයක් ඉල්ලුවා කියලා පිහිටක් වෙනවද නැද්ද කියලා දැන් මෙතනින් තේරෙන්නේ නැද්ද? ඒ බාරය ගැට ගැහුවා කියලා කවදාවත් අපිට පිහිටක් වෙන්නේ නැහැ. ඒක අපි ගාව තියෙන බාල මානසිකත්වයක් විතරයි. පොද උසස් දෙවිවරු එහෙම දේවල් දිහා බලාගෙන ඉන්නේ නැහැ කවදාවත්. ඒ අයට අවශ්‍ය එකම දෙයයි අපි දෙන පින විතරයි. අපි සමහර වෙලාවට කඩේකට මොන හරි භාණ්ඩ ටිකක් අරගන්න යනවා. භාණ්ඩ අරගන්න ගියාම අපි මුදලාලිගෙන් අහනවා මේක කීයද? ඉතින් මුදලාලි ගාණ කියනවා. ඒකට අවශ්‍ය ගාණ දීලා අපි ඒ භාණ්ඩය ගන්නවා. අපි නීතිඥ මහත්තයෙක් ළඟට යනවා. කියනවා මට නඩුවක් තියෙනවා. කොයි ක්‍රමයෙන් හරි මේක දිනවලා දෙන්න පුළුවන් නම් මං ඉල්ලන ගාණ දෙනවා. දැන් මොකද්ද උතන තියෙන්නේ? ගනුදෙනුවක්. මට මෙහෙම කළොත් මම මෙහෙම කරනවා. ඒවටනේ ගනුදෙනු කියන්නේ. එතකොට දැන් බාරයක් බැඳලා අපි මොකද කරන්නේ? ඒකත් ගනුදෙනුවක්. මගේ මේ කාරණාව ඉෂ්ට වුණොත් මල්වට්ටි 7 පූජා කරනවා. මගේ මේ කාරණාව සිද්ධ වුණොත් කිරිමුට්ටියක් උතුරනවා. මගේ වැඩේ කෙරුණොත් මම මෙහෙම කරනවා. ඒතකොට දෙවියෝ එක්කත් අපිට තියෙන ගනුදෙනුවක්. හැබැයි මේ ගනුදෙනුවට දෙවියෝ ලැයිස්ති නැහැ කවදාවත්. එහෙමනම් කාටද බලන්නේ? කාටද උපකාර කරන්නේ? තමන්ට පින් දෙන අයට උපකාර කරනවා. නම කියලා පින් දෙනවා නම් විශේෂයි කියලා කියලාම තියෙනවා. දෙවිවරුන්ගේ නම් ගොඩක් අපි දන්නවනේ. ඉතින් නම කියලා පින් දෙනවා නම් ගොඩක් විශේෂයි.
හැබැයි ඉතින් මං හිතන්නේ අපි දන්න සමහර නම් හුඟක් මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ගේ නමුත් අපි කියනවා. ඒගොල්ලෝ හොඳ වැඩ කරන අයට උදව් කරන්න නෙමෙයි ඉන්නේ. නරක වැඩ වලට සහයෝගය දෙන්න. මොකද සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය නැති අය නමුත් අපි පින් දීලා අරගත්තොත් ඒගොල්ලෝ අපේ පිනෙන් බලවත් වෙනවා. ඒගොල්ලෝ බලවත් වෙන්න සම්මා දිට්ඨිකයන්ට මොකද වෙන්නේ? නරකක් වෙනවා. හරියට නිකන් හතුරගේ අතට ආයුධ දුන්නා වගේ වැඩක් වෙනවා. ඒ නිසා නම කියලා පින් දෙනවා නම් කොහොමද පින් දෙන්නේ? කාටද පින් දෙන්නේ? එහෙම නැත්නම් මම කරගත්ත මේ සියලුම පින් සියලුම සම්මාදිට්ඨික දෙවියන්ට අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරන්න ඕනේ. තවත් කෙනෙක් පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් සම්මාදිට්ඨික වෙලා පින් අනුමෝදන් වෙන්න කියලා කීවට කමක් නැහැ. මොකද කැමති නම් වෙයි නැත්නම් නිකන් ඉදී. සම්මාදිට්ඨික නොවි අපි දුන්න පින ගන්න බෑ එතකොට. නිසා පින් අනුමෝදන් කරනවා කියන කාරණාව මෙතනදී විශේෂයි. දෙවියන්ට පින් දෙනකොට සම්මාදිට්ඨික දෙවියන්ට පින් දෙන්න ඕනේ. සඳහන් කරනවා පින්නතනි යම් කෙනෙක් එහෙම දෙවියන්ට පින් දෙනවා නම් ඔවුන්ගේ අනුකම්පාව දිවා රාත්‍රී දෙකේම අපි කෙරෙහි ලැබෙනවා. ඔය අනුකම්පාව ලැබෙනවා අපිට තේරෙන්නේ නැහැ කොතනද කියලා. සමහර කරදර වෙන්න ගියහම අපි කියමු කෙනෙක් බයිසිකලයකින් වැටෙනවා. රෝල් වෙලා යන්නේ පාර ඇතුළට පාරටමයි. අනිත් පැත්තෙන් එන වාහනේට යට වෙලා මැරෙන්නත් තියෙන්නේ. නමුත් හරහට නැත්නම් කෙලින් හිටලා හරි ඒ වාහනේ මං යට කරලා යනවා. නමුත් මං ක්‍රෝධ වලට පෑගෙන්නේ නැහැ. මම මැද්දේ ඉන්න වාහනේ ගිහිල්ලා තියෙනවා. සමහර කෙනෙක් වතුරේ ගහගෙන යනවා. බේරෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒ වුණාට මොකක් හරි අත්තක් අල්ලගෙන හරි කොහොම හරි ගොඩ එනවා. බොහෝ දෙනා කතා කරනවා මම බේරුනේ හැටි මටවත් තේරෙන්නේ නැහැ කියලා. සමහර තැනක විසි වෙලා ගිහිල්ලා අතපය කැඩිලා තියෙනවා. නමුත් ඇත්තට මේක මැරෙන්න තිබුණ මොහොතක්. නමුත් ජීවිතේ බේරලා තියෙනවා. තව සමහර කෙනෙක් කියමනට කියනවා මට නිකන් එතනදී තේරුණා කවුරු හරි මං අනිත් පැත්තට තල්ලු කළා වගේ. වැටෙන්න කියපු පැත්තට වැටුණා නම් මං ඉවරයි. නමුත් තල්ලු කළා වගේ තේරුණා. ඒ වාගේ ඕන තරම් අවස්ථාවල අපේ ජීවිත බේරලා තියෙනවා. නමුත් අපි දන්නේ කවුද බේරුවේ කොහොමද බේරුනේ කියලා. ඒ හින්දා අපෙන් පින් ගන්න බොහෝ දෙනා අපිට උපකාර පිණිස බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් මගේම සංසාරේ බලවත් කර්මයක් ඉස්මතු වෙලා ඒ කර්මය ඒ වෙලාවේ විපාක දෙන්න තියෙනවා නම් තවත් කෙනෙකුට මුකුත් කරන්න බෑ වෙන්නේ. මගේ කර්මයේ බලවත් එතකොට. ඒ වෙලාවට වෙන්න තියෙන දේ එහෙම වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දැන් ජානුස්සෝනි සූත්‍රයේට මේ කාරණාව එකතු කරන්න ඕනේ කියලා මම කිව්වේ මේ ජානුස්සෝනි සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ට පින් ගන්න බෑ කියලා. එතකොට මෙතෙක් වෙලා අපි කතා කළේ පරිනිර්වාණ සූත්‍රයේ තියෙන කොටසක්. ඒතර ඒකයි මම සඳහන් කළේ ඒ කොටස කතා කළේ නැත්තම් මේ සූත්‍රයට අනුව ඔබ මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන් දෙවියන්ට අපි දෙන පින් ගන්න බෑ කියලා. නමුත් මේ බ්‍රාහ්මණයා අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා දෙවියන්ට පින් ගන්න බෑ කියලා. ඒ වරදට අපි නොයා යුතු නිසා තමයි තවත් නොයෙක් සූත්‍රවල මේ ගැන ගොඩක් කියලා තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා එක දවසක් ධර්ම දානයාගේ ආනිසංස අහලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්ම දානයේ ඉච්ඡර මහත්ඵලයි නෑ. දෙන්නෙක් මුණ ගැහුණ තැනක ධර්ම කතාවක් වුණොත් මිනිසුන්ට කියන්න කියනවා ඒ ධර්ම කතාව අවසානයේ
දෙවියන්ට පින් දෙන්න කියලා. අපි කියමුකෝ සිල් ගත්ත දවසක් කියලා. දෙන්නෙක් කොතන හරි වාඩි වෙලා ධර්ම කාරණාවක් කතා කරනවා. සක්‍ර දෙවියෝ ඉල්ලීමක් කරනවා ඒ දෙන්නට කියන්නලු ඒ සාකච්ඡාව අවසානයේ දෙවියන්ට පින් දෙන්න කියලා. දෙවියෝ එච්චරට පින් වලට කැමතියි. නැවත ඉල්ලීමක් කරනවා. ස්වාමීනි දානි ගෙදරකට වැඩම කරලා දානි වළඳන අවසානයේ දායකයාගේ හිත සතුටු කරන්න 4 පද ගාථාවකින් කුඩා අනුශාසනාවක් නමුත් කළොත් ඒ අනුශාසනාව අවසානයේ අපිට පින් දෙන්න කියලා තියන්න කියලා. ඒ කාරණාවෙන් පැහැදිලි වෙන්නේ දෙවියෝ පින් ගන්න හරිම කැමති කියලා. එච්චරට පිනට දෙවියෝ කැමති නම් ඒ කැමැත්ත සම්පූර්ණ කරන අයට අම්මා දරුවට බලනවා වගේ බලනවා කියලා කියවේ එකයි. ඊළඟට වෙන්නතනි මේ ජානුස්සෝනි සූත්‍රයේ තියෙන කාරණාව තමයි දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියන කාරණාව. ඒ දෙවියන්ට පින් ලැබෙන්නේ නැත්තේ. හැබැයි මේ කාරණාව දක්වලා කියලාම තියෙනවා ඒක සූත්‍රයේ අවසානයේ කියලා දෙන්න කියලා. දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියන කතාව සූත්‍රයේ අවසානයේ ආයෙ පැහැදිලි කරලා දෙන්න කියනවා. නැත්තම් මිත්‍යා දෘෂ්ටියකට යයි. දැන් බලන්නකෝ වෙන මොනම ධර්ම කාරණාවක්වත් අධ්‍යයනය කරන්නේ නැතුව කෙනෙක් ඉස්සරලාම ත්‍රිපිටකේ අරගෙන ජානුස්සෝනි සූත්‍රයේම කියවුවොත් මොකක් වෙයිද? ඔහු කවුරු කිව්වත් පිළිගන්නේ. ඔහු කෙලින්ම කියනවා මං ත්‍රිපිටකේ කියවලා තියෙනවා. අහවල් සූත්‍රයේ මම කියලා තියෙනවා. ඒකෙ මෙහෙම කියලාම තියෙනවා කියලා. ඉතින් ත්‍රිපිටකෙම්ම කියවලා තියෙනවා කියලා කියහම අපි කිව්වට අහයිද අය? නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිපිටකය අපට අනුමත කරලා තියෙන පින්නතුනි තනින් තනින් මැදින් මැදින් කියවන්න නෙමෙයි. මේක භාග්‍යතුන් වහන්සේ තමයි පෙළගස්වන්නේ මුලක ඉඳලා අගට කියවන්න. අග ඉඳලා මුලට කියන්නත් නෙමෙයි. ඔය අංගුත්තර නිකායේ ඒ වගේ තවත් තැන්වල කෙටි සූත්‍ර තියෙන හින්දා මිනිස්සු හරි කැමති කෙටි සූත්‍ර කියව ගන්න. හැබැයි කෙටි සූත්‍ර කියව ගන්න ගියාම මෙන්න මේ වාගේ පැටලිල්ලක් ආවහම ලියා ගන්න බෑ. එහෙනම් ත්‍රිපිටකයේ කියවන අනුපිළිවෙල තමයි භාග්‍යතුන් වහන්සේගේ අනුපිළිවෙල දීඝනිකායෙන් පටන් ගන්න කියන එක. කෙනෙක් දීඝනිකායෙන් පටන් අරගෙන අවසානයේදී කියවගෙන යනවා නම් ඔහුට කිසිම ධර්ම කාරණාවක් ළඟ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැම ප්‍රශ්නයක්ම විසඳිලා තියෙනවා. දැන් මේ කාරණාවත් බලන්නකෝ. මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව තියෙන දීඝනිකායේ. ජානුස්සෝනි සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ. දැන් දීඝනිකායෙන් මහා පරිනිර්වාණ සූත්‍රයෙන් කාරණාව දැනගෙන කෙනෙක් ජානුස්සෝනි සූත්‍රයේ කියවනම් එයා මේ පැටලිල්ලටපත් වෙන්නේ නැහැ. ඉතින් මෙතන සඳහන් කරනවා දෙවියන්ටත් පින් හම්බෙන්නේ නැහැ කියලා. ඇයි කියන කාරණාව අපි සූත්‍රයේ ඉස්සරහට තව චුට්ටක් කතා කරමු. වෙනතනි අපි පින් දෙනකොට සියලුම දෙවියන්ට පින් ලැබෙනවා ඇත්ත. සියලුම දෙවියන්ට පින් හම්බෙන්නේ. විශේෂයෙන් අපි දෙන පින් අනුමෝදන් වෙන්නේ චාතුම් මහරජික දෙවියන්ටයි තාවතිංස දෙවියන්ටයි. මොකද ඔය දිව්‍ය ලෝක දෙකේ දෙවිවරු තමයි මනුස්ස ලෝකෙ දිහා වැඩිපුරම බලන්නේ. ඒ බලනකොට දන්නවා අපි පින් කරනවා කියලා. ඔය දිව්‍ය ලෝක දෙකම අයිති වෙන්නේ භූමාටු දිව්‍ය ලෝකවලට. චාතුම් මහරජිකයත් භූමාටු දිව්‍ය ලෝකය. තව්තිසාවත් භූමාටු දිව්‍ය ලෝකය. එතනින් එහාට තියෙන යාමයේ ඉඳලා උඩට තියෙන දිව්‍ය ලෝක හතරම ආකාශස්තයි. එතනින් එහාට තියෙන බ්‍රහ්ම ලෝක කොහොමත් ආකාශස්තයි. ඒතර ඇයි චාතුම් මහරජිකේ බිම තියෙනවා කියලා කියන්නේ? චාතුම් මහරජිකේ පිහිටලා තියෙන කොහෙද? මනුස්ස ලෝකේ ඉඳලා යොදුන් 42000 උඩින්.
මනුස්ස ලෝකේ ඉඳලා යොදුන් 42000ක් උඩින් කියලා කියහම ධර්මයේ සඳහන් කරලම තියෙනවා රතන සූත්‍ර අට කතාවෙත් පැහැදිලි කරනවා චාතුම් මහරජකේ තියෙන යුගන්ධර පර්වත මුදුනේ කියලා. ඒතර කන්දක් උඩනේ තියෙන්නේ. ඒතර කන්දක් කියලා කියන්නේ මහ පොළවෙන් ඉහළට උස් වෙච්ච භූමියක් නේ. ඒතර ඒක කොච්චර උස ගියත් අයිති වෙන්නේ මහ පොළොවටනේ. එහෙනම් යුගන්තර මුදුනේ තියෙනවා නම් ඒක භූමාටු නෙමෙයිද? ඒක භූමාටු දිව්‍ය ලෝකය. චාතුම් තාවතින්සේ තියෙන්නේ මහමෙර මුදුනේ. මහමෙරු පර්වතය කියලා කියන්නේ මහ පොළොවේ ඉඳලා අහසට පැන නැංග පර්වතයක්. යදුන් 84000ක් මහ පොළොවේ ඉඳලා උසයි. මහ පොළොවේ නෙමෙයි සාගරේ තියෙන්නේ. සාගරේ ජලයේ මතු පිට ඉඳලා යදුන් 84000ක් මහමෙරු පර්වතයේ උසයි. දැකලා තියෙනවද අපි කවුරුවත්? අපි කවුරුත් දැකලා නැහැ. එහෙනම් විශ්වාස කරන්න පුළුවන්ද දැකලා නැත්තම්? මේ ලෝකේ හැමදේම අපි විශ්වාස කළේ දැකලාමද පිළිතුරු? හැමදේම විශ්වාස කළේ දැකලා නෙමෙයි. අපි මේවා විශ්වාස කරන්නේ මොනව නිසාද? තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ නිර්මල මුව මඩලින්ම දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවේ සැඟවුණ තැනක් නැහැ නිසා දේශනා කළා. යමෙකුට දකින්න උවමනා නම් මේ ලෝකේ සාමාන්‍ය කෙනෙකුගේ පියවිය හැට නොදකින්න තැන් අභිඥාවක් දක්වා හිත වඩන්න කියලා කිව්වා. අභිඥාවක් දක්වා හිත වඩලා ඒ අභිඥාවත් එක්ක බලන්න කියලා කිව්වා. ඔය නොදකින්න දේවල් ඔක්කොම එදාට මහමෙර දකින්නත් පුළුවන්. එදාට යුගන්ධර පර්වතය දකින්නත් පුළුවන්. එදාට තව්තිසාව දකින්නත් පුළුවන්. චාතුම් මහරජගේ දකින්නත් පුළුවන්. අනවතප්ත විල, කුණාල පොකුණ, මන්දාකිනි පොකුණ, චද්දන්ත විල මේ වගේ සාමාන්‍ය මිනිස් ඇහැට ගෝචර නොවන විල් සහ පොකුණු එදාට ඔහුට දැක ගන්න පුළුවන්. එන ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවානේ. ධර්මයේ තුලින් හිත මෙතෙන්ට දියුණු කරගන්න දියුණු කරලා මේ දේවල් දකින්න. ඒතර තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රත්‍යක්ෂවම දන්නවා. මහරහතන් වහන්සේලා ඒක ප්‍රත්‍යක්ෂවම දන්නවා. අභිඥාලාභින් ඒක ප්‍රත්‍යක්ෂවම දන්නවා. මේ ලෝකේ කවුරුවත්ම නොදන්නවා නම් කෙනෙකුට සැකයක් තියෙන්න පුළුවන්. නමුත් ඕනතරම් දන්න අය සහ දැක්ක අය එදත් හිටියාද තියෙනවා. එනිසා පියවි හැට පේන්නේ. ආග්ගේ මහමෙර මුදුනේ තමයි තව්තිසාව පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දිව්‍ය ලෝක 6ම මහ පොළොවේ ඉඳලා යොදුන් 42000ක් උඩින් චාතුම් මහරජකේ තියෙනවා. චාතුම් මහරජකේ ඉඳලා යොදුන් 42000ක් උඩින් තාවතින්සේ තියෙනවා. තාවතින්සේ ඉඳලා යොදුන් 42000ක් උඩින් යාමේ තියෙනවා. යාමේ ඉඳලා යොදුන් 42000ක් උඩින් තුසිතේ තියෙනවා. තුසිතේ ඉඳලා යොදුන් 42000ක් උඩින් නිම්මාන රතිය තියෙනවා. නිම්මාන රතිය ඉඳලා යොදුන් 42000ක් උඩින් පරිනිම්මිත වසවර්තිය තියෙනවා. එතනින් බොහෝම ඉහළට ගියහම තමයි පඨම ධාන තලය, ဒုတိ ය ධාන තලය, ඒ වගේ ධාන තල තියෙනවා. යටට යනකොට කොහොමද? මහ පොළොවේ ඉඳලා යොදුන් 15000ක් යටට යනකොට සංජීව කියන නිරය හම්බ වෙනවා. සංජීවයේ ඉඳලා යොදුන් 15000ක් යටට යනකොට කාලසූත්‍රය කියන නිරය හම්බ වෙනවා. කාලසූත්‍රයේ ඉඳලා යොදුන් 15000ක් යටට යනකොට සංඝාත කියන නිරය හම්බ වෙනවා. ඒ විදිහට යොදුන් 15000න් 15000ට අටමහා නිරයන් පිළිටලා තියෙනවා. තේරුණ කාරණාව මොකක්ද? දිව්‍ය ලෝකයේ අපිට හුඟක් ඈතයි. යොදුන් 42000ක් උඩින් අපායේ තියෙන යොදුන් 15000ක් යටි. සත්‍යයට නිරය හුඟක් ළඟයි. ඒතර මම සඳහන් කළේ මේ දිව්‍ය ලෝක දෙකම භූමාටු දිව්‍ය ලෝක කියලා සඳහන් කළේ මේ පර්වත දෙක මුදුනේ තියෙන හින්දා. මේ දිව්‍ය ලෝකේ දෙවියන්ට සැප නැතුව නෙමෙයි පින්නතුනේ. අපිට හිතා ගන්න බැරි මට්ටමින් සැපයි.
සක්විති රජුරුවන්ගේ සක්විති සැපේ කොච්චරද ඊට වඩා සැපවත්. හැබැයි එතනින් එහාට යාමේ දිහාට යනකොට ඒ සැප තේරෙන්නේවත් නැහැ. තාවතින්ස දෙවියෙකුට යාම දෙවියෙක් පේන්නේවත් නැති තරම්. ඒ තරම්ම සියුම් ශරීර වචන වලින් විස්තර කරන්න බැරි සැප සම්පත් තියෙන ලෝක. එච්චර සැප විඳින අයට අය අපි දිහත් බලන්න උවමනාවක් තියනවද? නැහැ පින්නතුනි. මෙහෙ බලන්න උවමනාවක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ ඒ සැපය තුල ඉන්නවා. හැබැයි ඒ භුක්ති විඳින්නේ මොනවද? ඒ භුක්ති විඳින්නේ Taman පෙර කරපු පින්නේ. අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් යාමේට ආවුෂයි. ඉතින් එච්චර දීර්ඝ කාලයක් පරණ පින භුක්ති විඳ ඉන්නවා. භුක්ති විඳින්න ඉවර වෙනවා. පින ඉවර වෙනකොට බර වැඩි වෙන්නේ අකුසලේ. ඔය සැප විඳින කවුරුවත් පව් කරලා නැති අය නෙමෙයි. පවුත් කරලා තියෙනවා, පව් වලට වැඩි පින් කරලා තියෙනවා. පින භුක්ති විඳිනවා එහාට වෙලා පින් ඉවර වෙනකොට පව් පැත්ත බලවත් වෙනවා. චුත වෙලා බොහෝ වෙලාවට සතර පායටම යනවා. ඊටාම කලාතුරකින් ඉන්නවා හුඟා ප්‍රඥාවන්ත දෙවිවරු. හැබැයි ඒ අය ඒ ඉන්න තැන්වල ඉඳලා පින් කරනවා. පින් කරලා චුත වෙලා එතනින් උඩට යනවා. ඒක වෙන සංකීර්ණ මාතෘකාවක්. වෙනම කාරණා අරගෙන ඒ සඳහා තියෙන සූත්‍රයක් අරගෙන සාකච්ඡා කළ යුතු කරුණු. ඒක නිසා අපි මේ මට්ටමින් කතා කරමු මේ චාතුම් මහරජකේ තාවතින්සේ ඉන්න දෙවියෝ වැඩිපුරම මනුස්ස ලෝකෙ දිහා බලනවා. මිනිසුත් එක්ක ගොඩාක් සම්බන්ධකම් පවත්වන දෙවිවරු. නිසා ඒ දෙවිවරු අපි දිහා බලනකොට අපි පින්කම් කරනවා පේනවා. ඒව දිහා බලලා සතුටු වෙනවා. අපි පින් අනුමෝදන් කරනකොට හරි සතුටින් ඒ පින් අනුමෝදන් වෙන්නේ විශේෂයෙන් ඔය දිව්‍ය තලවල දෙවිවරු. විශේෂයෙන්ම හිතලා අර ඉහළ දිව්‍ය තලයක කෙනෙක් බැලුවොත් විතරයි ඒ අය මේ පින අනුමෝදන් වෙන්නේ. එහෙම වෙන්න ඉතින් බලන්න හේතුවක් නැහැ. ඒකයි කාරණා. එතකොට පින්නතනේ ඊළඟට සඳහන් කළා අපි පින්කම කරන්න යනකොට අපේ හිත සෝමනස්ස සහගතව කොහොම තියෙනවද? දෝමනස්ස සහගතව කොහොම තියෙනවද? උපේක්ඛා සහගත වෙනවද? ඔය සිතුවිලි ඔක්කොම අපිට පහළ වෙනවා දන් දෙනකොට. නමුත් අපි හඳුනනවද මේක සෝමනස්ස සහගතයි, මේක දෝමනස්ස සහගතයි, මේ සිත උපේක්ඛා සහගතයි කියලා අපි දන්නවද? නෑ පිළිගන්න. මම එහෙම කිව්වොත් අපි කියමු මාසෙක විතර ඉඳලා දාන පින්කමක් සංවිධානය කරනවා. ඉතින් මම ගොඩක් දේවල් හිතනවා. හාමුදුරුවෝ වැඩමවනකොට මේ විදිහට පාවාඩ එනවා. පාවාඩ වලටත් මම මේ විදිහට මල් දානවා. මම මේ විදිහට ආසන පනවනවා. මම රැයට ධර්ම දේශනාවකුත් කරවනවා. බණ අහන්න එන මිනිසුන්ට කෑමක් දෙනවා. පවුදා දවල්ට එන අයටත් කෑම දෙනවා. දැන් මේ වගේ බොහොම ලස්සන සැලැස්මක් සැකිල්ලක් මගේ හිතේ තියෙනවා. හැබැයි යටි හිතින් මම බලාපොරොත්තු වෙනවා මේ පින්කම කරන්නේ අම්මට තාත්තට පින් දෙන්න. අයියත් මට උදව් කරයි. අක්කත් උදව්වක් කරයි. අනික් සහෝදරයොත් උදව් කරයි. ඒගොල්ලෝ ඔක්කොම සම්බන්ධ කරගෙන මාත් සම්බන්ධ වෙලා තමයි කරන්නේ. දැන් අර සැලසුම් හදන්නේ අරගොල්ලන්ගේ උදව් පදව ඇතුව කරන්නනේ. නමුත් ඉතින් පින්කමට ආසන්න වෙන්න උනත් තාම කවුරුවත් කිසි උදව්වක් කළේ නැහැ. හැබැයි ඒ වුණාට මම දැන් ගමටත් කියලා පින්කම. පන්සලටත් කියලා පින්කම. දැන් මට මේක නවත්තන්නත් බෑ. දැන් අර පින්කම සැලසුම් කරන වෙලාවේ තිබුණේ සෝමනස්ස සහගත සිතක් බොහොම සතුටින් තමයි පින්කම සංවිධානය කළේ. හැබැයි දැන් එන්න උදව් උපකාර අඩු වෙනකොට ටික හිත කනස්සල්ලටපත් වෙනවා. අන්න දෝමනස්ස සිත් පහළ වෙනවා. නමුත් දැන් පින්කම නවත්තන්නත් බෑනේ. ඒ නිසා මම තීරණය කරනවා එහෙනම් හැන්දෑවේ බණ කියන්නේ. මොකද එහෙම වුණොත් මං සෑහෙන පිරිසකට රැයට කැම දෙන්නත් ලෑස්ති කළා.
ඉතින් කොහෙන් හරි කෑම ගෙන්නලා දෙනවා නම් සමහරට ලක්ෂ 2 3ක් ඒ කෑම වලට යනවා. මං ඒ වියදම අඩු කරගන්නවා ධර්මදේශනාව කරන්නේ හෙට දානෙ විතරක් දෙනවා. එහෙම කියලා මගේ හිත හදාගෙන මම දැන් උපේක්ඛා සහගත වෙනවා. කවුරු ආවත් නාවත් මම මේ ප්‍රමාණයෙන් හරි පින්කම කරනවා. දැන් ඔන්න උපේක්ෂා සහගතයි. කවුරුවත් ගැන බලන්නේ මගේ ප්‍රමාණයෙන් කරනවා. එතකොට අර පූර්ව චේතනාවෙත් පුණ්‍ය ක්‍රියාවමයි දානමය පුණ්‍ය ක්‍රියාවමයි ඔය සිත් පහළ වුණේ. නමුත් අපි එකක්වත් දන්නවද මෙන්න මේ හිත උපේක්ඛය සහගත හිතක්, මේක සෝමනස්ස සහගත හිතක්, මේක දෝමනස්ස සහගත හිතක්. ඇති වෙච්ච කෝටි ගණන් සිත් වෙන් කරගන්න අපිට බෑනේ පින්නතුනි. ඒක වෙන් කරගන්න පුළුවන් වෙන්නේ හොඳ විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් මට ওই සිත් ඔක්කොම එනවා. අකුසල් සිතුත් ඇති වෙනවා. කුසල් සිතුත් උපදිනවා. එදින් දැන් පවුලේ කවුරුත් උදව් කළේ නැහැ. නමුත් අන්න අයියත් ඇවිල්ලා ඉන්නවා. නමුත් එයා මොකවත් නොතේරෙනවා වගේ වැඩ. මට ඉතින් අයියා ගැන සතුටු හිතක් තියනවද? නෑ, මූණ දෙන්න හිතෙන්නේ නෑ. හිත ඇතුලේ තියෙන කේන්තිය. අනිත් සහෝදර සහෝදරියොත් ඇවිල්ලා හිත ඇතුලේ තියෙනවා කේන්තිය. මගේ විතරද අම්මා, මං විතරද පින් දෙන්න ඕනේ? ඔයගේ විවිධ ප්‍රශ්න පෘථජනකමට අපි හිතලා එනවා. එතකොට දෝමනස්සයි. ඒ කියන්නේ ඒ සිතුවිලි අතරේ ද්වේෂය තියෙනවා. ද්වේෂය කියන්නේ අකුසලයක්. ඒ නිසා මේ හැම හිතක්ම පූර්ව චේතනාවේ, මුංචන චේතනාවේ, අපර චේතනාවේ ওই විදිහට තමයි ඇති වෙන්නේ. නමුත් මේ හැම හිතක්ම දානමය පුණ්‍ය ක්‍රියාව ඇතුලේ ඇති වුණු සිත්. ඊට පස්සේ දැන් පින්කම ඉවර වෙලා. දැන් අම්මට පින් දෙන්න, තාත්තට පින් දෙන්න නෙකලේ. දැන් ඊට පස්සේ මං කරපු පින මං අම්මා සිහිපත් කරලා, තාත්තා සිහිපත් කරලා අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කිරීමත් දානමය පුණ්‍ය කර්මයට අයිතිද? නෑ. ඒ අනුමෝදන් කිරීම දානමය පුණ්‍ය කර්මයට අයිති නෑ. ඒක අයිති වෙන්නේ පත්ති දාන කියන කොටසට. මන් දුන්න දාන කාරණාවට නෙමේ, පින් අනුමෝදන් කරන එක අයිති වෙන්නේ පත්ති දාන කියන කොටසට. පත්ති දාන කියන කොටස දෙන්නේ මොන කාරණාවල් තුලද පින්නතලි? දස පුණ්‍ය ක්‍රියාව ඇතුලේ. මතකයි නේද? දැන් පත්ති පත්තානුමෝදන. මං පින් දෙන එක පත්ති දාන, මන් දෙන පින් අනුමෝදන් වෙන එක පත්තානුමෝදන. මං ඔබට පින් දෙනවා, මට පත්ති දානය, අනුමෝදන් වීම ඔබට පත්තානුමෝදනාවක්. ඒක අනුමෝදන් වීම ඔබට මහත්ඵල මහානිසංස පිණිස පවතිනවා. හැබැයි පින් අනුමෝදන් වෙන විදිහ කියලා තියෙනවා. උස්සාසනයක ඉන්නවා නම් හිට ගන්න ඕනේ. පාවහන් පැලඳලා නම් ගලවන්න ඕනේ. හිස්වැසුම් පළඳලා නම් අයින් කරන්න ඕනේ. දොහොත් මුදුන් දීලා සාදු සාදු කියන අනුමෝදන් වෙන්න ඕනේ. මං එහෙනම් කරපු පින්කම ඔබටත් අනුමෝදන් කරනකොට හා හා කියලා ගියාට පින් අනුමෝදන් වෙනවා කියලා නෑ. අර විදිහට විශේෂයෙන් නතර වෙලා අනුමෝදන් වෙන්න ඕනේ. පිනේ වටිනාකම නොදන්නා නිසා අපි පින් අනුමෝදන් වෙනවා හුඟක් අඩුයි. නැත්තම් හුඟක් දෙන අපිට පින් දෙනවා. මේ ලෝකේ කෙනෙකුට දෙන්න තියෙන දේවල් වලින් දෙන්න තියෙන වටිනාම දේ තමයි පින් දෙන එක. මොකද මතු උපදින ජීවිතයක නමුත් සියල්ලෙන් මාව සම්පූර්ණ කරන්නේ පිනනේ. සල්ලි වලින්වත් සියල්ල සම්පූර්ණ කරන්න බෑ. පිනෙන් සියල්ල සම්පූර්ණ වෙනවා. ඒ නිසා දෙන්න තියෙන දේවල් අතර හොඳම දේ පින් දෙන එක. එහෙනම් ඉතින් කෙනෙක් මණිකක් ගෙනල්ලා දුන්නොත් කොච්චර ආදරෙන් මාරගනීද? නමුත් කරුණ නොදන්න නිසා සමහර පින්කමක් අනුමෝදන් කරන්න ටිකක් මුල ඉඳලා මතක් කරනකොටත් එපා වෙනවා වගේ. නිදහහා මාත් අනුමෝදන් වෙනවා වගේ කියලා නැගිටලා යන්න උත්සාහ කරනවා. නමුත් මතක තියාගන්න විමානවත්තු පාළියේ තියෙනවා විහාර විමානවත්තු. පොත හම්බුනොත් කියවලා බලන්නකෝ.
මහමොග්ගල්ලාණන් වහන්සේට දිව්‍ය ලෝකෙදී හම්බ වෙනවා පුදුම ආශ්චර්යමත් දිව්‍ය විමානයක් සහිත දිව්‍යාංගනාවක්. මොන වාගේ පින් කරලාද මෙච්චර සැප විඳින්නේ කියලා කියනවා ස්වාමීනි මං කරපු පින්කමක් නෑ. මගේ යෙහෙළිය පූර්වාරාමයේ පූජා කරලා ඉවර වෙලා අපිට පින් දුන්නා. ඒ පින විශේෂයෙන් අනුමෝදන් වුණා. ඒකට මෙයා දෙව්ලොව මෙච්චර සැප විඳින්නේ අනුන් දුන්න පිනත් හරියට අනුමෝදන් වෙලා. ඒ නිසා පත්ති දානයයි පත්තානුමෝදනාවයි කියන දෙක. පින් දෙන්න දුන්න කෙනාට පින් අඩු වෙනවද? කවදාවත් නෑ. දුන්න කෙනාට පින් වැඩි වෙනවා මිසක් දුන්න කෙනාට කවදාවත් පින් අඩු වෙන්නේ නෑ. දෙන්න වැඩි වෙනවා. සුමන සිටුවරයාගේ දන්සැලෙන් කෑම පැකට් එකක් ගෙනල්ලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු දුගියෙක් මොනතරම් කුසලයක් ලැබුවද පසේ බුදුන්ට දන් දුන්න නිසා සුමන සිටුවරයාගේ සේතච්ඡත්‍රයේ ඉන්න දෙවියා සාදුකාර කරත්වා. එනතර මේ ධර්ම කාරණාවල් පැහැදිලි කරනකොට අපිට විසඳෙන්නේ නැති ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. ශ්‍රාවකයෝ අහනවා නම් වටිනවා. දැන් සුමන සිටුවරයාගේ සේතච්ඡත්‍රයේ ඉන්න දෙවියා අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගාවේ පළවෙනි දොරටුවේ ඉන්න දෙවියා දෙවෙනි දොරටුවේ ඉන්න දෙවියා තුන්වෙනි දොරටුවේ ඉන්න දෙවියා. ඉතින් ඔහොම දෙවියෝ ගැන ඔය සූත්‍රවල ගාථාවල් විස්තර කරනකොට කියවෙනවා. ඒකට හිතෙන්නේ නැද්ද මේ ගෙදර දොරේ දෙවියෝ ඉන්නවද කියලා? ඉහළගෙන ඉන්න කුඩේ උඩ දෙවියෝ ඉන්නවද කියලා? ඒක කාදාවත් ජීවිතේ ප්‍රශ්න නෙමෙයි. අපිට තේරෙන්නේ නැති තැන්. ඇත්තටම ඉන්නවා. මම දන්නේ අපි ගාව ඉන්නවද කියලා. මෙහෙම කියන්න. අපේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශිකයෝ කපිලවස්තුවේ හැදුවා අද හැටියට කියමුකෝ විශ්‍රාම ශාලාවක් කියලා. ඒවා ඉතින් අපේ විශ්‍රාම ශාලාව වගේ නෙමෙයි. මහ පොළොවට ගෙනාවු දිව්‍ය ලෝක වාගේ. ශාලාව හදලා ඉවර වෙලා කල්පනා කරනවා කවුද ඉස්සරලම මේක පරිහරණය කරන්නේ? හැමෝම තීරණය කරනවා එක රැයක් භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. ප්‍රශ්නයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ගමේ වැඩ ඉන්නේ නැහැ. කවදාවත් රාත්‍රී කාලයේ ගමේ ගත කරන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. ඒ හින්දා ශාක්‍ය වංශිකයෝ ගිහිල්ලා විශේෂ ආරාධනාවක් කරනවා අපිට අනුකම්පා කරලා එක රැයක් භාග්‍යතුන් වහන්සේ නගරේ වැඩ ඉන්න කියලා. ස්වාමීනි කූටාගාර ශාලාව හැදුවා කිසිම මිනිසෙක් පරිහරණය කළේ නැහැ. මේ කූටාගාර ශාලාව කිසිම මිනිසෙක් පරිහරණය කළේ නැහැ. ඉස්සරලාම මනුස්ස ලෝකේ මිනිසෙක් හැටියට පරිහරණය කරනවා නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය. හැබැයි යමක් ඉතුරු කරලා තමයි කතා කරන්නේ. තේරුන්නේ නේද? ස්වාමීනි කිසිම මිනිසෙක් මේක පරිහරණය කළේ නැහැ. එතකොට මොකක්ද කියවිලා තියෙන්නේ? අමනුෂ්‍යයෝ පරිහරණය නොකළා කියලා අපි කියන්නේ නැහැ. මිනිස්සු පරිහරණය කළේ නැහැ. නමුත් අමනුෂ්‍යයෝ පරිහරණය කළා. ඒ අපිට අමනුෂ්‍ය කියපු ගමන් අපේ හිත යන්නේ මේ අක්කු භූතයෝ ගැන. වෙනතනි දෙවියොත් අමනුෂ්‍යයෝ. මනුස්ස නොවන සියලු දෙනාම අමනුස්සයි. එහෙනම් දෙවියෝ අයිති වෙන්නේ අමනුස්ස ගන්නට. එහෙනම් එහෙම කියන්නේ මෙතන පෙරේතයෝ පදිංචි වෙන්නේ නැති කියලා නෙමෙයි පින්නතුනි. ශාක්‍ය වංශිකයෝ වගේ පුණ්‍යවන්තයෝ ඉන්න තැනකට කොහොමත් අමනුෂ්‍ය වෙන්නේ නැහැ. කියන්නේ ප්‍රේතයෝ යක්ෂයෝ වගේ ඉන්නේ නැහැ. එහෙනම් මේ කියන්නේ දෙවියෝ පරිහරණය කළා. මිනිස්සු පරිහරණය කළේ නැහැ. මිනිස්සු හැටියට භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ භික්ෂු මහා සංඝරත්නය ඉස්සෙල්ලා පරිහරණය කරන්නේ. අන්නේ කාරණාව තියෙනවා දෙවියෝ පරිහරණය නොකළා කියලා කියන්නේ නෑ. එතකොට ඕක විස්තර කරනවා පින්නතුනි පුණ්‍යවන්තයෙක් යම් තැනක ඉඩමක් අරගෙන ගෙයක් හදන්න තීරණය කළා නම්
ඔහු ඉඩම අරගෙන තීරණය කරනවානේ මං ගේ හදන්නේ මෙතන කියලා. මේ ඉඩමේ මේ මැද්දේද මේ කෙරවලේද කොතනද ඉඩම හදන්නේ. ගේ හදන්න තීරණය කරපු ගමන් ඔහුගේ ආරක්ෂක දේවතාවෝ එතෙන්ට ගිහිල්ලා පදිංචි වෙනවා කියලා කියනවා. ඒ ආරක්ෂක දෙවිවරු තමයි ඒ ඉන්නේ. ඒකයි අමනුෂ්‍යව පරිහරණය නොකළා කියලා කියන්නේ. එතකොට මේ දොරටුවේ හිටියා මාලිගාවේ හිටියා මේ මොන දෙවියෝද? මේ තමයි අපේ ආරක්ෂක දෙවිවරු. ඒක තමයි පින් දෙනකොට අපි මාගේ ආරක්ෂක දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා පින් දෙන්නේ. මොකද ඒගොල්ලෝ මං ආරක්ෂා කරනවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට එනකොට සතරවරන් දෙවිවරු 40000ක් සක්වලවල් 10000ක ආරක්ෂාවට හිටියා. අපේ සක්වලේ 4 දෙනා වහන්සේ මායාදේවින් වහන්සේගේ කුටිය ඇතුළෙම මායාදේවින් වහන්සේට පෙනීම හිටියා. කඩු අරගෙන ආරක්ෂා කරන්නේ දරුගෙම. ඒ මහ බෝසතාණන් වහන්සේගේ ආරක්ෂකයි. සඳහන් කරනවා මායාදේවින් වහන්සේ ශරීර කෘත්‍ය කරන වෙලාවටයි පැන් සැනසෙන වෙලාවටයි ඒ දෙවිවරු අතුරුදහන් වෙනවා. නොපෙනී ඉන්නවා යන්නේ නැහැ. නොපෙනී ඉන්නවා. යන්නේ තමන්ගේ රාජකාරිය කරන්න ඕනේ නේ. රාජකාරිය නෙමෙයි ඒක දේවකාරිය. ඉතින් ඒ තමයි ආරක්ෂක දෙවියෝ. ඒ වගේ පුණ්‍යවන්තයන්ට ආරක්ෂක දෙවියෝ ඉන්නවා. දෙහිඳ අපි ගයක් හදන්න තීරණය කරනකොට මේගොල්ලෝ ගිහිල්ලා ඉස්සරලා එතන බලනවා. පදිංචි වෙනවා. අපි වෙන්නේ. ඒවා කාරණා තමයි පින්නතේ මේ විසඳෙන්න මම කියේ අපිට සමහර තැන්වල ওই වගේ පොඩි ගැටලු ඇති වෙන කොහොමද දෙවියෝ ඉන්නේ? ඔය වගේ ප්‍රශ්නයි අපි ආරක්ෂක දෙවියෝ. හැබැයි පුණ්‍යවන්තයන්ට විතරයි ඉන්නේ මොහු ආරක්ෂා කරන්න වටිනවද? පෞකාර දෙවියොත් ඉන්නවා. පෞ කරන අය ආරක්ෂා කරන්නත් එලිමෙන්න පුළුවන්. කෙසේ වෙතත් සඳහන් කළා මේ දෙවිවරු ඒ විදිහට පින් අනුමෝදන් කරනකොට කොහොමත් හරි සතුටින් ආරක්ෂා කරනවා. දැන් අපි සඳහන් කළා පත්තිපත්තානුමෝදනා ගැන පින් දෙනවා. පින් ගන්න පුළුවන්. දුන්න කියලා කවදාවත් මගේ පින අඩු වෙන්නේ නැහැ. පින් දෙන්න පින් ලැබෙනවා. එහෙනම් සුමන සිටුවරයාගේ සේතච්ඡත්‍රයේ හිටපු දෙවියා අර දුගියාගේ දානි දිහා බලලා සාදුකාර පැවැත්තුවා. සුමන සිටුවරයා අහනවා කවුද? දෙවියා කියනවා මම කියන්නේ කවුද? නුඹේ සේතච්ඡත්‍රයේ ඉන්න දෙවියා මම. ඇයි සාදු කිව්වේ? අර දුගියාගේ දානි දිහා බලලා. මෙච්චර කල් මම දන් දුන්නා. කවදාවත් සාදු කිව්වේ නෑ. අර කොහෙද යන්නේ මිනිහෙකුට සාදු කීවද කියලා ඇහුවා. මෙච්චර කල් නුඹ දන් දුන්නේ යාචකයන්ට. සිල් නැති, ගුණ නැති මිනිස්සුන්ට ඔබ කණ්ඩ දුන්නේ. නමුත් අර දුගියා ඔබේ දන්සලෙන් කෑම අරන් ගිහිල්ලා පසේ බුදුන්ටයි දන් දුන්නේ. ඒ පින මාත් අනුමෝදන් වෙනවා කිව්වා. ඒ වෙලාවේ දුගියා ගෙන්නේව සිටුවරයා. කහවණුවක් දීලා කිව්වා මේ කහවණුව අරන් ඔබේ පින දියන් කියලා. බෑ කිව්වා. කහවණු දෙකක් දුන්නා, තුනක් දුන්නා, 100ක් දුන්නා, 500ක් දුන්නා. පින විකුණන්නේ නැහැ සිටුතුමනි කිව්වා. කහවණු 1000ක් දීලා කිව්වා පින දෙන්න කියලා. බෑ කිව්වා. එහෙනම් ටිකක් ඉන්න කියනවා කහවණු 1000ක් දෙන්න කියහම. දුවගෙන ගියා පසේ බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීනි සුමන සිටුවරයා දවල් දන් දීපු පින ඉල්ලනවා දුන්නොත් මට නැති වෙයි කියලා. සදාන් කළා නෑ පුතේ. එක පහනක් දැල්වලා ඒකෙන් පහන් 100ක් දැල්ලුවත් මුල් පහනේ ආලෝකය අඩුද වැඩිද කියලා කිව්වා. නෑ ස්වාමීනි මුල් පහනට හානියක් නෑ. එහෙනම් නුඹේ පින දෙන්න ඔබට පින වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ කියලා කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා පින් දුන්නා. සිටුවරයා කහවණු 1000ක් දුන්නා එපා කිව්වා. සිටුවරයා ඒලයි සඳහන් කළා පින් දුන්නට සල්ලි දෙනව නෙමෙයි. නුඹේ දිලිදුකම නැති කරගන්න මේ කරපලයක් කියලා කිව්වා. ඊට පස්සේ රජුරවන්ටත් ආරංචි වෙලා ඔහු අන්තිමට නගරයේ ඉන්න මහ සිටුවරයෙක් මට්ටමට ධනෙ දුන්නා. දානියානිසංස. ඉතින් පින් දෙන්න කවදාවත් පින් අඩු වෙන්නේ නැහැ. දෙන්න පින් වැඩි වෙනවා. දැන් ඒකට ඔය අතර තව ප්‍රශ්නයක් තියෙනවා. පින් දෙන්න පුළුවන් නම් පව් දෙන්න බැරිද? ඒක ළඟ තියෙන වචන දෙකනේ පින සහ
භව. පින් දෙන්න පුළුවන් නම් පව් දෙන්න බැරිද? පව් දෙන්න බෑ පින්නතුනි. පින් විතරයි දෙන්න පුළුවන්. අපි මේ ධර්ම කාරණාව කතා කරලා දේශනාව ඉවර කරමු. ඥානසෝනි සූත්‍රයේ හොඟ දීගයි. ඉතින් මම මේ දේශනාව පටන් ගත්තෙම මාසිකට සැරයක් මෙහි වඩින නිසා දිගට කරන්න පුළුවන් සූත්‍රයක් හැටියට. පවට වඩා පින හරි බලවත්. ඒකයි පව දෙන්න බැරි. ඒක තේරුම් ගන්න මම උදාහරණ දෙකක් විතර කියන්නම්. මනුස්ස ලෝකේ කරන්න තියෙන දරුණුම අකුසල කර්ම කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මනුස්ස ලෝකේ කරන්න තියෙන දරුණුම අකුසල කර්ම 6ක් තියෙනවා. 5ක් දන්නවා ආනන්තරීය කර්ම. නොදන්න එක මොකද්ද? මිත්‍යා දෘෂ්ටික කර්මය. මිත්‍යා දෘෂ්ටික කර්මය කොච්චර බලවත්ද නැත්නම් මිස දිටු වෙලා උපදින එක මොනතරම් අවාසනාවන්තද කියලා දැනගන්න පේතවත්තු පාළියේ තියෙනවා සංසාර මෝචක කියලා පේතවත්තුවක්. සංසාර මෝචක. සංසාර මෝචක කියන්නේ මිත්‍යා දෘෂ්ටි කියන එක. ඒ පේතවත්තුව කියවුවනම් මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදෙන එකේ පාඩුව තේරෙනවා හොඳට. ඒ නිසා මෙතන මේ කාරණාවේදී පැහැදිලි කරනවා මිත්‍යා දෘෂ්ටික කර්මය ආනන්තරීය කර්මයට වඩා බලවත්. ඒක කොහොමද තේරුම් ගන්න තියෙන්නේ? වෙනදෙන ආනන්තරීය කර්මයක් කරලා කෙනෙක් නිරේට ගියොත් කියන්නේ යන්නේ කෙලින්ම අවීචියටනේ. වෙන මොන අපායටවත් යන්නේ ආනන්තරීය කර්මයක් කරොත් කෙලින්ම යන්නේ අවීචියට. ඒකෙන් බේරන්න සමර්ථ කවුරුත් නැහැ. ඒක නිසා නමුත් කෙනෙක් කරපු ආනන්තරීය කර්මයක් නිසා ඔහු අද මැරිලා අවීචියේ උපදිනවා. හැබැයි හෙට මහා කල්ප විනාශය ආරම්භ වෙනවා. අවීචියේ ආයු කාලය කොච්චරද? අවීචි මහනිරේ ආයු කාලය මතක නැද්ද? මතක ඇති ලොකු ගණන්නේ. අවීචියේ ආයු කාලය මනුස්ස වර්ෂ වලින් අසංඛ්‍ය 86 ලක්ෂ 40000යි. අසංඛ්‍ය කියන්නේ 1.140 නේ. එහෙම නැත්නම් ලක්ෂ 135 ඒවා 86 ලක්ෂ 40000ක් අවීචියට අවශ්‍යයි. ලක්ෂ 100 අසංඛ්‍ය කියන්නේ ලක්ෂ වලින් කිව්වොත් ලක්ෂ 135. ලක්ෂ 135 ඒවා 86 ලක්ෂ 40000ක් ආනන්තරීයෙන් අවීචිය දුක් විඳින්න වෙනවා. ඒ කියන්නේ අන්තර් කල්ප වලින් එකයි. ඒ කියන්නේ අන්තර් කල්ප එකක්. අන්තර් කල්ප එකක ආයු ප්‍රමාණය අසංඛ්‍ය 86 ලක්ෂ 40000. එතකොට මහා කල්පයට අන්තර් කල්ප කීයක් තියෙනවද? මහා කල්පයට අන්තර් කල්ප තියෙනවා 256ක්. මහා කල්පයක් ඇතුලේ අන්තර් කල්ප කියන චූටි කල්ප 256ක් තියෙනවා. උදාහරණයක් කියන්නකො නිකන් දෙලුම් ගෙඩියක ඇට තියෙනවා වගේ. මහා කල්පයේ දෙලුම් ගෙඩිය අන්තර් කල්ප තමයි ඇට ටික. එහෙනම් මහා කල්පයේ ඇතුලේ අන්තර් කල්ප 256ක් තියෙනවා. එකාන්තර කල්පයක ආයු කාලය අසංඛ්‍ය 86 ලක්ෂ 40000යි. අසංඛ්‍ය 86 ලක්ෂ 40000 ඒවා 256ක් මහා කල්පය ඇතුලේ තියෙනවා. එතකොට ආනන්තරීය කර්මයක් කරලා අවීචියට ගියොත් අන්තර් කල්පයක් දුක් විඳින්න ඕනේ. නමුත් අද අවීචියට ගියහම හෙට මහා කල්පයේ විනාශ වෙනවා නම් ඔහු හෙට අවීචියෙන් මිදෙනවා. එතකොට දැන් අර අසංඛ්‍ය 86 ලක්ෂ ගානක් හිටියද? නෑනේ අද ගියා හෙට එනවා. ඇයි හෙට එන්නේ? මහා කල්පයේ විනාශ වෙන හින්දා. මොකද මහා කල්ප විනාශයේදී අවීචියත් විනාශ වෙනවා.
එතකොට මිත්‍යා දෘෂ්ටික කර්මය කරපු කෙනෙක් කොහේ ඉන්නවනම් එයාට මොනවා වෙයිද? මිත්‍යා දෘෂ්ටිකයෙකුත් අද මැරිලා අවීචියට යනවා, හෙට මහා කල්පයේ විනාශ වෙනවා. ආනන්තරීය කර්මය කරපු කෙනා අවීචියෙන් මිදෙනවා. මිත්‍යා දෘෂ්ටික කර්මය කරපු කෙනා කර්මය විසින් මාරු කරනවා විනාශ නොවන සක්වලක වෙනත් අවීචයකට. තේරුණාද කාරණා? ඔහු ගොඩ එන්නේ නැහැ. විනාශ නොවන සක්වලක තියෙන වෙනත් අවීචයකට කර්මය විසින් මාරු කරලා යවනවා. එහෙනම් ආනන්තරීය කර්මයට වඩා මිත්‍යා දෘෂ්ටි කර්මය බලවත්. එතකොට මනුස්ස ලෝකයේ තියෙන භයානකම පාප කර්ම වලින් එකක් වෙන ආනන්තරීය කර්මයක් කළොත් කෙනෙක් අන්තර් කල්පයයි අවීචියේ ඉන්නේ. ඒ කියන්නේ මහා කල්පයෙන් 256න් එකයි. ගණන් මතක තියෙනවා නම් විතරයි මේක තේරෙන්නේ හැබැයි. මහා කල්පය ඇතුලේ අන්තර් කල්ප 256යි. අම්මා මරාපු කෙනෙක් අවීචියට ගියොත් ඒ 256න් එක අන්තර් කල්පයයි අවීචියේ ඉන්නේ. ඊටු 255ම ඔහු නිදහස්. ඔය තමයි මනුස්ස ලෝකේ කරන්න තියෙන අන්තිම කර්මයක්. නමුත් අපේ ශාසනයේ හිටියා සුදහපිණ්ඩිය කියලා මහරහතන් වහන්සේ නම. සුදහපිණ්ඩිය. මහා කල්ප 94ක්. සතර අපායක් දැක්කෙවත් නෑ කියලා කියන්නේ. මහා කල්ප 94ක් සතර අපායක් දැක්කෙවත් නෑ කියලා කියන්නේ. මේ පින්විතනි සුදහපිණ්ඩියයි බණ්ඩුපුර රහතන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නකින් එක්කෙනෙක් මහා කල්ප 94ක් අනිත් එක්කෙනා මහා කල්ප 92ක්. මට නිවැරදි නැත්තේ බණ්ඩුපුල්ලිය මහරහතන් වහන්සේද මහා කල්ප 94 සුදහපිණ්ඩිය මහරහතන් වහන්සේද කියලා. දෙන්න ඒ ගාන ගැන වැඩි හිතන්න යන්න එපා. අපි එක නමකට කියමු. සුදහපිණ්ඩිය මහරහතන් වහන්සේ මහා කල්ප 94ක් සතර අපාය දකින්නේවත් නැහැ. මොකද්ද කරලා තියෙන පිංක? චෛත්‍ය පුපුරලා තියෙනවා දැක්කා. පෙර භවයක. ඔය මහා කල්ප කලින් චෛත්‍ය පුපුරලා බදාම පිටක් අරගෙන අර පැල්මට බදාම දාලා වැහුවා. ලොකු පිපුරුමක් ගැනද මේ කියන්නේ? ලොකු පිපුරුමක් නම් බදාම පිටෙන් වහන්න බෑනේ. බදාම පිටකින් වහන්න පුළුවන් පැල්මක් දැකලා ඒ පැල්ම හැදුවා. අන්න ඒ පිනට තමයි මහා කල්ප 94ක් සතර පායක් දකින්නවත් නැත්තේ. එතකොට බදාම පිටකින් පැල්ම වැහුවා කියන එක මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පින්කමද? නෑනේ පින්නතේ. එතකොට ඒ තරම් කුඩා පින්කමක් එච්චර බලවත්. දැන් තේරෙනවද? මහා කල්ප 94ක් කියලා කියන්නේ අන්තර් කල්ප 256 ඒවා 94ක් නේ. එතකොට මනුස්ස ලෝකේ කරන්න තියෙන බරපතලම අකුසල කර්මය කරලා අන්තර් කල්පයේ දෙන්නේ. ඒ කියන්නේ පවට වඩා පින මොන තරම්නම් බලවත්ද? සුමන මාලාකාරය. බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ සමම්පිච්ච මල් නැලි 8යි. මල් නැලි 8යි කියන්නේ මල් මිටි 8යි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මොහු අද මේ කරපු පින්කමේ ආනිසංසයෙන් මහා කල්ප ලක්ෂයක් දුගතියේ උපදින්නේ කියලා. මහා කල්ප ලක්ෂයක් යනකම් දුගතියේ උපදින්නෙත් නැහැ. අන්තිමට පසේ බුදු වෙලා පිරිනොම් පානවා කියලා. එතකොට මල් මිටි 8ක් පූජා කරනවා කියන එක මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පින්කමද? නැහැ නේ. එහෙනම් පොඩි වුණත් පින්කම හරියට කළොත් ඒක පුදුම විදිහට බලවත්. පවට වඩා පින බලවත් හින්දා තමයි පින් දෙන්න පුළුවන් නමුත් පව් දෙන්න බෑ. පින බලවත් හින්දා තමයි පින් දෙන්න පුළුවන් වෙන්නේ. පව් එච්චර බලවත් නෑ. එහෙනම් කවදාවත් කාට පව් දෙන්න බෑ. දුන්නට කවුරුත් ගන්න හේකුත් නෑ. දෙන්න බෑ.
එhmenan ඒ ධර්ම කාරණාව එහෙම පැහැදිලි කරලා පිනක වටිනාකම ඉස්මතු කළේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේම නිවන් දක්නා ජාති දක්වා සැප කැමති සත්‍යය. වැඩි වැඩියෙන් මොනවද කරන්න ඕනේ? වැඩි වැඩියෙන් පින් කරන්න ඕනේ. මහණෙනි පිනට බය නොවව්. පින කියලා කියන්නේ සැපයට නමක්. සැප කැමති සත්වයා වැඩියෙන්ම කළ යුත්තේ පින පමණයි කියලා දේශනා කළා. ඒ නිසා අපිට ලැබුණේ හරි වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතය. බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච ඊටාම වාසනාවන්ත ජීවිතය. අබුද්ධෝත්පාද කාලයක ලැබුණා නම් මේක ජීවිතයකටවත් වාසනාවන්ත ජීවිත කියන්නේ නැහැ. අදත් පින්නතුනේ ඇමරිකාවේ ඉපදුනා නම් එංගලන්තේ ඉපදුනා නම් ඒත් අපිට වාසනාවන්ත ජීවිත කියලා කියන්නේ. මොකද අවුරුදු 50ක් 60ක් විඳින්න තියෙන මනුලොව සැප විඳලා මරුණට පස්සේ අවීචයේ ඇතුළු මහනිරයන්ගේ තමයි ජීවත් වෙන්නේ. ඇයි මිත්‍යා දෘෂ්ටිකයි. නමුත් ඊට වඩා කොච්චර වටිනවද සම්මාදිට්ඨික ජීවිතයක් අරගෙන මේ වාගේ රටක ඉපදිච්ච එක. කවදාවත් හිතන්න එපා මේක අහම්බෙන් ලැබිච්ච ජීවිතයක් කියලා. මේක අපි පෙර සංසාරේ පින් කරලා සැලසුම් කරලා ඉලක්ක කරලා අරගත්ත ජීවිතයක් මේ තියෙන්නේ. අහම්බෙන් ලැබුණ හැම නෙමෙයි. හැබැයි එහෙම ලැබිච්ච ජීවිතේට අද සාධාරණයක් කරන අය හුඟ අඩුයි. ඒ නිසා ධර්මයේ තුලින් කාරණාව දැනගත්තාම ඔබේ ජීවිතයට කරන්න තියෙන හොඳම සාධාරණය ඔබ විසින් කරගන්න. එහෙම නැත්නම් අපරාධේ පරණ දිවිච්ච පින් හුඟක් වියදම් කළා මෙහෙන්න. තේරෙන විදිහට කිව්වොත් දැන් මේ ගිනුම හුඟක් හිස්. හැබැයි ඒක හිස් කරලා මෙහෙ ආවේ තිබ්බට වඩා පුරවන්න. නම් තාම හුඟක් දෙනා පුරවලා නැහැ. පුරවන්න කල් තියනවා කියලා ඉන්න එපා. අජ්ජේව කිච්ඡං ආතප්පං අද කල යුතු දේ අදම කරන්න කෝජඤ්ඤා මරණං සුහි. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? දැන් හෙටක් නෑ. අද කරන්න කියලා කිව්වේ. හෙට ඉපදෙ හෙට හැරෙන්න ලැබුණොත් ඒක පුදුම වාසනාවක්. එච්චරට අස්තිර ජීවිතය. කවුද දන්නේ රැට කොතනින් ඉරවිද? කොහෙ ලේ කැටියක් යයිද? ජීවිත කාලෙම කතා කරන්න බැරි වෙයි. ජීවිත කාලෙටම උම්මත්තකෙක් වෙයි. හෘදයාබාධ කියලා හැදිලා මිය ගිහිල්ලා තියෙනවා. අපි කම්පා වුණා විතරයි. අනේ තව කොච්චර ජීවත් වෙන්න කල් තිබ්බායද කියලා. මම ගැන ඔබ ගැන දවසක කෙනෙක් එහෙම කියවෙන්න එකක් නැද්ද? එහෙම කියයි. ඒක නිසා හෙට එළි වෙන්න ලැබුණොත් ඒක ලොකු භාග්‍යයක්. ඒ නිසා අද කල යුතු දේ අදම කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ලැබුණේ වාසනාවන්ත ජීවිතයක්. නිර්මල භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ පර්යාප්තියම නිර්මල පර්යාප්තියම ජීවිතේ පෝෂණය කරගෙන භාග්‍යතුන් වහන්සේට කී කරු ශ්‍රාවකයෝ හැටියට කවදා හරි මේ ලෝකෙන් යන්න වෙනකොට hina වෙලා ඇස් දෙක පියාගන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි මම මගේ ජීවිතයට සාධාරණයක් කරලා තියෙන්නේ. එතෙන්ට යන්න ඔබත් උත්සාහ කරන්න. ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක කාරණාවක් සිහිපත් කරන්න හිතුවා. මම මුලින් දේශනාව තුලත් මතක් කළා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ 2026 අවුරුද්දේ අගෝස්තු මාසේ විශේෂ පින්කමක් සංවිධානය කරනවා. අනුරාධපුර මහසෑර ජානන් වහන්සේ සහ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ අසුරු කරගෙන පින්කම් මාලාවක් හැටියට සම්පූර්ණ කරන්න. ඉතින් විශේෂයෙන් සිහිපත් කළේ ඒ පින්කම වෙනුවෙන් අදටත් දැනටත් වෙහෙසිලා මහන්සි වෙලා කටයුතු කරන අයත් අවුරුද්ද ලැබලත් නැහැ. මුළු ලොකු සංසද පින්කමට ලෑස්ති වෙන්න පටන් අරගෙන. ඒක තමයි හොඳ සැලැස්මක් තියෙනකොට පින්කම තුල ජීවත් වෙනවා. පින්කම ඉවර වෙනකන්. පින්කම තුල එච්චර කල් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ හිතන හැම සිතුවිල්ලක් මේ පින්කම. ඒ සිතුවිලි තුල උපදින කුසල් කන්දරාව අපිට ප්‍රමාණ කරන්න බැහැ. ඒක ඉතින් පින ගැන දන්න කෙනෙකුගේ ස්වභාවයයි.
නිසා විශේෂයෙන් මතක් කළා විශේෂයෙන් සෙනසුනේ ඉන්න පොඩි හාමුදුරුවන් වහන්සේලා මේ වෙනකොටත් දිවා රාත්‍රී හරියට ඒ වෙනුවෙන් වෙහෙසෙනවා මහන්සි වෙනවා නිදි මරනවා කටයුතු කරනවා උන්වහන්සේලාට අද විශේෂයෙන් පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරන්න කිව්වා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සහිතව මෙවන් කල්යාණ මිත්‍ර ඇසුරක පෝෂණය වෙමින් තමන්ට ලැබිච්ච ඒ ජීවිතවලට සාධාරණයක් කරගන්න ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සහිතව බොහෝ දෙනාට අනාගතයේ මහා කල්යාණ මිත්‍රයන් බවට පත් වෙන්න පුළුවන් ශාසනික ජීවිතයක් ගත කරන්න. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහේ ශාසනික ජීවිතයක කටයුතු කරන්න අවශ්‍ය රත්නත්‍රේ ආශිර්වාදය ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව පොඩි ස්වාමීන් වහන්සේලාට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්කම වෙනුවෙන්